පරිප්පු එක මෙන්න මේ විදිහට හැදුවොත් නම් යාළුවනේ කන කෑම එක කටේ තියාගෙන ඉන්න හිතන තරම් සුපිරිම රසක් මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම බත් පාන් ඉදියාප්ප වගේ ගොඩක් කෑම රස බලන්නත් පුළුවන්. අපි එනම් බලමු හරියටම රසට සුපිරියටම මෙන්න මේ පරිප්පු එක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට පරිප්පු ටිකක් හොඳින් සෝදගෙන ඒකට කපාගත්ත ලොකු ලුණු, කරපිංචා, අමමිරිස්, සුදු ලුණු සහ රම්ප එකතු කරගන්නවා. මේ දේවල් ටිකක් වැඩිපුර දාගන්න තරමට රස හොඳට හදාගන්න පුළුවන් පරිප්පු එකේ. ඊට පස්සේ මේ විදිහට මම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තුන පහ කුඩු, ඒ වගේම කහ කුඩු දාගන්නවා. ඊට පස්සේ අබ කුඩු චුට්ටක්, උළුහාල් කුඩු ටිකක්, ඊට පස්සේ මේ විදිහට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට තක්කාලි ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම විශේෂම අමුද්‍රව්‍යයක් විදිහට මම බෙදලා කුඩු කරගත්ත සූදුරු දාගන්නවා. ඒ වගේම එනසාල් කරාබනේ ටික එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මෙන්න මේ පරිප්පු එකේ රස වැඩියෙන් මෙන්න යාළුවනේ මෙන්න මේ සූදුරු එකයි එනසාල් කරාබනේ ටිකේ දාන එකෙන්. ඊට පස්සේ මම දියගිරි චුට්ටකුත් එකතු කරලා මේක හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී වලට වතුර උනත් දාගන්න පුළුවන්. පස්සේ පොල් කිරි දාගන්න. පොල් කිරි නැතුව උනත් මේ විදිහටම හැදුවොත් සුපිරිම රසක් ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මම මේක ඇතිලීට තියලා අවශ්‍ය ප්‍රමාණයට පරිප්පු ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට තව වතුර ටිකක් දාලා මේක හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ තමයි ලිපේ ගින්දර වැඩි කරගෙන මම මේක වහලා හොඳින් උයාගන්නේ. වතුර ටික හෙන්දෙනකන් හොඳට මේක තැම්බෙන්න ඕන. ඉතින් මේ විදිහට පරිප්පු එක හදන අය දන්නවා ඇති මේකේ රස කොහොමද කියලා. ඒ අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න රස කොහොමද කියලා. ඉතින් මේ විදිහට පරිප්පු ටික හොඳින් තැම්බුණාන් පස්සේ වතුර ටික හොඳින් හිඳුණාන් පස්සේ තමයි අපි මේකට පොල් කිරි ටික දාගන්න ඕන. මම මෙතනදී හොඳට මුකු පොල් කිරි ටිකක් තමයි අරගත්තේ. ඉතින් ඒ හින්දා රස නම් සුපිරියටම ආවා. පොල් කිරි එක දාගත්තන් පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන අපි මේක හිමීට හැඳිගා ගන්න ඕන. කිරි එක හොඳට රත් වෙනකන් ටික වෙලාවක් හොඳට හැඳිගා ගන්න නැත්නම් කැටි ගහනවා. ඉතින් මේ විදිහට මේක හොඳින් තැම්බුණාන් පස්සේ මම මේක පැත්තකින් අරන් තියා ගන්නවා. ඊට පස්සේ තමයි ටෙම්පරාදුව මේ විදිහට දාගන්නේ. තෙල් ටිකක් හොඳ අලුත් පොල් තෙල් ටිකක් කරගන්න නැත්නම් මුළු රහ එනවා. තෙල් ටික හොඳින් රත් වුණාන් පස්සේ මේ විදිහට කපාගත්ත ලොකු ලෝන් ටිකක් එකතු කරගන්නවා. ඒ ටික අර බෙදෙන හොඳ සුවඳක් එනකොට තමයි අපි ඊට පස්සේ මේකට උළුහාල් අබ එකතු කරගන්නේ. ඒ වගේම තලාගත් ඉංග්‍රීසි දුරුණුත් දාගන්න ඕන. පරිප්පු එක උයන වෙලාවෙත් උළුහාල් කුඩු අබ කුඩු දාගත්ත හින්දා මේ වෙලාවේදී පොඩ්ඩක් අඩුවෙන් එකතු කරගන්න. නැත්නම් එක වෙලාවකදී විතරක් දාගන්න පුළුවන්. හැබැයි ටෙම්පරාදුවර දාගත්තන් පස්සේ නම් රස සුපිරියටම එනවා දෙක. ඊට පස්සේ මම මේ විදිහට මේකට කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරගන්නවා. මේකෙන් හොඳ පාටක් සහ රසයක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට කපාගත්ත වීලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ ටික හොඳින් රත් වෙගෙන ඉද්දි හොඳ සුවඳක් එද්දිම තමයි මම අරන් තියාගත්ත උයාගත්ත පරිප්පු එක දාගන්නේ. පරිප්පු එක නිවෙන්න කලින් මේකට එකතු කරගන්න. ඉතින් මේක දාගත්ත ගමන් යාළුවනේ මාරම සුවඳක් එනවා වැඩක් නැහැ කියලා ඒක නම්. මේක හදන අය දන්නේ නැති කොහොමද කියලා රස. ඉතින් මේ පරිප්පු එකේ විශේෂත්වය තමයි අපි දාගත්ත අමුද්‍රව්‍ය. විශේෂයෙන්ම ඔයාලා බෙදගත්ත සූදුරු කුඩු අනිවාර්යයෙන්ම එකතු කරගන්න යාළුවනේ. ඒකෙන් තමයි රස හොඳටම තියෙන්නේ. වගේම ඔයාලා ගන්න 3-5 එක ඒ දේවලුත් හරියට තියෙනකොට හොඳම රසකට මේක හදාගන්න පුළුවන්. ඉතින් දෙන්නෙක්ට ඇති වෙන්න තමයි මම මේ පරිප්පු එක හදාගත්තේ. ඔයාලට පොල් කිරි ටිකක් වැඩියෙන් දාලා කිරි ගතිය ටිකක් වැඩිපුර එන්න මේක හදාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි රසට සුපිරියටම හදන 3-5 වර්ග මගෙන් මිලදී ගන්නත් පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක අන්තිමට තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ඒක බලලා රසම රස 3-5 ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම දීර්ඝායුෂ වේවා. රසවත් කෑම හදන්න කියලා දෙනවා වගේම ඒ රස තවත් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඒ තමයි මගේ සේවර නිෂ්පාදන ආයතනය ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ තියෙන්නේ. ඉතින් සේවර ආයතනයේ ඇත්තටම වෙන්නේ සීලම් කුළු බඩු වර්ග ඔයාලා වෙත ඉතාම සෞඛ්‍යාරක්ෂිත විදියට හදලා දෙන එක. ඉතින් විශේෂයෙන්ම මිරිස් කුඩු කෑලි මිරිස් 3-5 වර්ග වලට ගන්න සීලම මුද්‍රව්‍ය පිරිසිදු ජලයෙන් 5 පාරක් විතර හොදලා හොඳටම පිරිසිදුනන් පස්සේ තමයි අපි මේ නිෂ්පාදන වලට ගන්නෙ. ඔයාලට පේනවා කොච්චර කුණු මේ සාමාන්‍ය කිලෝ 10ක විතර තියෙනවද කියලා. ඉතින් මේ කුණු තියෙන්නේ number 1 quality එකෙන් ඉතාම පිරිසිදු අමුද්‍රව්‍ය අරගෙන. ඉතින් බාල අමුද්‍රව්‍ය නෙවෙයි අරගන්නේ ඉතාම හොඳ තත්ත්වයේ අමුද්‍රව්‍ය අරගෙන තමයි අපි මේ සියලුම නිෂ්පාදනය කරන්නේ. මිරිස් කුඩු වලට කහ කුඩු වලට කිසිම අයුරකින් වර්ණක එකතු කරලත් නැහැ. ඉතින් මේ වගේ ඉතාම රසවත් කුළු බඩු වර්ග 40ක් අපි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම චායි මසාලා වර්ග, බිරියානි මසාලා, චිකන් මසාලා, මාළු මසාලා වගේ මසාලා වර්ග ගොඩක් ගන්න පුළුවන් ගරම් මසාලත් එක්ක. ඉතින් ඒ හැම දෙයක්ම ඉතාම සාධාරණ මිලකට සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයට නිෂ්පාදනය කරලා තමයි ඔයාලට අපි ගෙනත් දෙන්නේ ගෙදරටම ඩිලිවරි කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා අපි මේවයි මිල ගණන් දාන්නේ කියලා. ඉතින් ඇත්තටම ගොඩක් ලොකු ලිස්ට් එකක් තියෙනවා. ඔයාලට ගොඩක් අවශ්‍ය වෙන අමුද්‍රව්‍යත් එක්ක නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ හැම දෙයකම බරත් එක්ක මිල වෙනස් වෙන හින්දා හැම එකම මිල මෙතන දාන්න බෑ. ඒ හින්දා ඔයාලට මෙන්න මේ පේන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඒ හැම දෙයකම බරත් එක්ක ප්‍රයිස් එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හොඳට බලන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ පේන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. විශේෂයෙන්ම කෝල් නම් ආන්සර් කරනවා ගොඩක්ම අඩුයි. මොකද අපි කොයි වෙලාවෙත් ප්‍රොඩක්ෂන් එකේ ඉන්න හින්දා ඔඩර් පැක් කරන හින්දා ඒ වගේම රෙසිපි වලට නිර්මාණය කරන හින්දා ඒ හින්දා අනිවාර්යෙන්ම WhatsApp මැසේජ්
එකක් දාන්න. අනිවාර්යයෙන්ම පුළුවන් වෙච්ච ගමන් අපි ඔයාලට රිප්ලයි එක දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පොඩි බබෙක්ට උනත් ලෙඩ වෙච්ච කෙනෙක්ට උනත් වැඩි හිටි කෙනෙක්ට උනත් බය නැතුව මේ සියලුම නිෂ්පාදන දෙන්න පුළුවන් විදිහට තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මීට අමතරව චිලි ඔයිල් වර්ග සැකසෝ ආහාර විශේෂයෙන්ම අපි මේ හැම අමුද්‍රව්‍යයක්ම නිෂ්පාදනයක්ම විදේශගත වෙන අයට වෙනම අපි පැක් කරලා දෙනවා. ඔයාලට ඕන විදිහට ඇලුමිනියම් පැකට් වලින්, වැකුම් පැකට් වලින්, බෝතල් වලින්. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ ගැනත් දැනුවත් කරලා ඔයාලට විශේෂ විදිහට අපෙන් පැකේජ් එක ගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ රසම රස කුළු බඩු වර්ග සැකසෝ ආහාර එතකොට නට්ස් වර්ග අපි මිලදී ගන්න පුළුවන්. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලපු හැමෝටම දීර්ඝාෂ වේවා. ඕන කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න.